කාරුණික පින්වත්නි පිළියන්දල ශ්‍රී විද්‍යා ශාන්ති පිරිවෙන් මහා විහාරය නම් මේ පුංචි කිරිවේර පන්සලේ සෑම මාසකම දෙවන සෙනසුරාදා සවස 5 සිට 6 දක්වා පවත්වන සුවිශේෂ සුමధుරු ධර්ම දේශනාව සිරිත් පරිදි අදත් මේ පවත්වන්නයි බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම මේ මාර්තු මාසේ පවත්වන දෙවන සෙනසුරාදා පවත්වන මේ විශේෂ ධර්ම දේශනාව සඳහා අපි ගෞරවයෙන් ආරාධනා කළා. පැවිදි වීමට පෙරපටන් මා හොඳින් දන්නා හඳුනන මගේ ශිෂ්‍යයෙක් හැටියට මම නිතරම උන්වහන්සේගේ පැවිදි දිවි ගමනට ආශිර්වාද කරන අවවාද කරන ඒ වගේම මට ගුරු දැකියේ කවදා මුද කරන සලකන දක්ෂ මේ රටේ විචිත්‍ර ධර්මදේශකයන්න් වහන්සේ නමකට තමයි ආරාධනා කළේ. මේ ධර්මාසනාරූಢව වැඩ සිටින්නේ උන්වහන්සේ වත්තල වැලිකඩ මුල්ල අභය විහාරාධිපති ශාස්ත්‍රපති පඬිත විචිත්‍ර ධර්ම කතික කැලණියේ ශාසන වංශ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. උන්වහන්සේ කැලණි රජමහා විහාරයේ දහම් පාසලේ දීප්තිමත් ආශිෂ්‍යයේ ඒ වගේම කොළඹ රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ආශිෂ්‍යයේ උන්වහන්සේ තරුණ වියේදී උන්වහන්සේ තුනුරුවන් කෙරෙහි අචල ගෞරව භක්තියක් හදවතේ ඇතිවයි තරුණ වියේදී පැවිදි භාවයට පත් උනේ. ඉතින් මේ ශ්‍රද්ධාව ගෞරවය තුනුරුවන් කෙරෙහි තිබෙන නිසාම අද අපේ රටේ පමණක් නෙවෙයි ලෝකයේම උන්වහන්සේගේ විචිත්‍රවත් දේශනය සඳහා බොදු බැතිමතුන් අද දෙසවන් උන්වහන්සේ වෙත යොමු කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා කවදත් අපේ පන්සලේ මෙබඳු පින්කම් මාලාවල් වලට අපි මතක් කරන විගසම උන්වහන්සේගේ ඉඩකඩයක් නම් අපේ කැලණියේ ශාසන වංශ පඬිත හාමුදුරුවෝ නිරන්තරයෙන්ම මේ පුංචි කිරිවේර පුදබිමට වැඩම කරනවා. මේ ධර්ම දේශනාවත් මතක් කළ විගසම උන්වහන්සේ බොහෝම සන්තෝෂයෙන්
තවත් මෙබඳුම ධර්ම දේශනාවක් තියෙද්දි උන්වහන්සේ අපට දක්වන ගුරු ගෞරවය නිසාම මේ ආරාධනාව බාර අරගෙන කලට වේලාවටම අපේ පුංචි කිරිවේර පුදබිමට වැඩම කරන් තියුණා. විශේෂයෙන් මේ පින්කමේ ප්‍රධාන දායකත්වය ගැන ඊළඟට මා කියව යුතුයි. විශේෂයෙන් මේ පිළියන්දල සිග්ම හෝල්ඩින් ආයතනයේ අධිපති චමින්ද සුජිත් මහත්මයා ඇතුළු ඒ වගේම එම මහත්මිය රුවනි ගමගේ මහත්මිය ඇතුළු දරු දෙපළ ඒ වගේම එම කාර්ය මණ්ඩලය මේ පින්කමේ ප්‍රධාන දායකත්වය දරනවා. සුජිත් මහත්තයා ගැන අමුතුවෙන් කිය යුතු නෑ. මේ බණ අහන්න ආපු හැම කෙනෙක්ම වගේ හොඳාකාරව එතුමා අපේ විහාරස්ථානයට කරන සුවිශේෂ දායකත්වය ඒ වගේම සේවය ගැන හැමෝම හොඳින් දන්නා දෙයක්. කාරණා සුජිත් මහත්මයා මේ විහාරස්ථානයේ කුදුමහත් ආගමික හැම කටයුත්තක් සඳහාම එතුමාගේ පූර්ණ දායකත්වය නොබැලි කිලවම අපේ විහාරස්ථානයට දක්වනවා. එච්චර පමණක් නෙමෙයි මේ ප්‍රදේශයේ තිබෙන සෑම විහාරස්ථානයකම පුදුමහත් යම් ආගමික කටයුත්තක් මතක් කළොත් ඒ කිසිම පැතිලීමක් නැතිව සෑම විහාරස්ථානයකටම සමාජීය වශයෙන් බැලුවොත් මේ ප්‍රදේශයේ හැම ඒ සමාජීය වැඩ කටයුත්තකටම අපි දන්නවා පෞද්ගලික දවස්වලම ළමයි 500කට වැඩි මම හිතන්නේ මේ කොළඹින් පිට බැලුවම එකතු වෙලාම ළමයි 1000කට ආසන්න අපේ ඉගෙන ගන්න දැයේ දූ දරුවන්ට අවශ්‍ය කරන පාසල් උපකරණ ලබා දුන්නා. ඒ නිසා මීට වඩා දීර්ඝ වශයෙන් යමක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් දේවල් කියන්න තියෙනවා. ධර්ම දේශනාවෙන් පස්සේ අපි මතක් කරනවා විශේෂයෙන් ලබන බණ ඒකත් සිහිපත් කර යුතුයි. අප්‍රේල් මාසේ දෙවන සෙනසුරාදා පස්වනිදා බණ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත මහාචාර්ය මැදගොඩ අබේතිස්ස ඒ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ විසින් පවත්වන බව මේ වෙලාවේ මතක් කරනවා. මේ මාසේ රාජකීය පඬිත තරල්ලේ චන්දකිත්ති නායක හාමුදුරුවෝ මේ මාසේ වෙසක් මාසේ දෙවන සෙනසුරාදා බණ මේ දෙකම මේ වෙලාවේ සිහිපත් කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම තවත් කියුතුයි මේ වෙලාවෙම කොච්චර කාලය ගියත් තව තත්පරයක් දෙකක් හරි අරගෙන කිය යුතුයි. විශේෂයෙන් ආශිර්වාද අබතෙල් පහන් පූජාව මේ රටේ පවත්වන විචිත්‍ර ඒ වගේම කාම්‍ය විශාරද ගෞරවනීය දීගල පියදස්සී ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ විසින් මාර්තු මාස 14 වන සිකුරාදා ඒ කියන්නේ පොයට පහුවෙනිදා මාර්තු මාස 14 වෙනි සිකුරාදා සවස 6ට ඒ ආශිර්වාදාත්මක අබතෙල් පහන් පූජාව පවත්වනවා. දැන් ආරාධනා කරන්න බණට සිටිනවා. හොඳයි කවුරු සාදුකාරය. දැන් පන්සිල් ගන්න හැමෝම අසුන් වලින් නැගී සිටින්න. පන්සිල් අරන් සමාර වුණාම ඉවර වුණාම කවුරු අසුන් ගන්න. Sangam
Tutiampi buddhang saranam gacchami. Tutiampi dhammam saranam gacchami. Tutiampi dhammam saranam gacchami. Tutiampi sangham saranam gacchami. Tutiampi buddhang saranam gacchami. Tatiampi dhammam saranam gacchami. Tatiampi sangham saranam gacchami. Vānātipātā vīramani sikkhapadaṃ samādhiyāmi. Adinādānā vīramani sikkhapadaṃ samādhiyāmi. Dhammam nirājassa sunamto sattamukkadam Dhammasavana kālo ayam vadantā Dhammasavana kālo ayam vadantā Dhammasavana kālo ayam vadantā Namo tassa bhagavato arahato Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Vidyāshanti Mātirivampati Sri Lanka Amarapura Kalyan Hospital Dhammarama Sattvamukkha Bharatiya Pradhana Adhikarana Sanghamānata අපි කවුරුත් කරකරට කියන්නේ විරෝධී කැටියට සලකන අවසරයි. වැලන්තේ පඤ්ඤමස්සිරි නායක මානවපාලනමස්සේ බලපෑමක වන්දනීය පූජනීය මහසඳරවදී නමයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත ගුණවන්ත සත්පුරුෂ පින්වත්නි මේ මොහොතේ සූදානම් බලාපොරොත්තු ඔබේ විහාරස්ථානයේ මාසික ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. නායකතුරු බොහොම දර්ශනීය විහාරයක් කරලා මේ හැම දිනකටම බොහොම පහසුවෙන් යුක්තව ධර්මයේ පුරුදු කරගන්න අවස්ථාව උදා කර දීලා තියෙනවා. ඒ තමයි ඒකකම තමයි ඒ කරපු සේවයට කෘතඥ සැලකීම. කොහොමද ධර්මයේ වැඩි ඉගෙනගන්න. මේ ධර්මයේ ප්‍රමාණය අපේ ජීවිතවල යහපත උදෙසා භාගවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධම්මෝපද සමානාති වේසක් නැහැ ධර්මයේ තරම් පටි. ඒතම් විගත වික්ඛ ඒ පාමිත කායික මානසික රෝග පීඩා සියල්ල ලක්ෂණ ඒ වේද පානය කරාම සමනය වෙනවා. ඒගොල්ලෝ අපිට පෙන්නන කුමාරක ටික අපි බලනකොට අපිට කල්ලිත් වෙනවා. ඒගොල්ලෝ කියන කුමාරක අහමිනවට අපිට කල්ලිත් වෙනවා. මොකටද අපාය යනවා. දැන් ඕක මයික් එකක් උස්සගෙන එන එකෙක් අහන මොකක්ද උඹලා අහන channel එක උඹලා කෙනෙක් බෞද්ධයෙක් කතාබහ කරනවා. බැනලා ඇති. මොකද දිව්‍ය ලෝකේ යනකොට කවුරුත් අපිට උදව් කරන්නේ නෑ. ඒක මතක තියාගන්න මිනිස්සු
උපදින්ම හරියාසයි මහගෙදර යනවා වගේ අපායයි. සතර අපායට වැටෙන්න හරිම ආසයි. ඒක හරියට මහගෙදර ගිහින් යනවා වගේ පුරුදු වැඩක්. උගුරු කියන එතෙන් යන්න එපා. අනුසෝතගාමී වෙන්නේ නැතුව පටිසෝතගාමී වනිත් පැත්තට ගිහිල්ලා උළුවන් නම් සතර අපායේ නිදහස් වෙන්න. මම අද ඔය ගන්න මාතෘකා කරගත්තේ අපේ සංයුත්ත නිකායේ තියෙන ලස්සන සූත්‍රයක්. මේ සූත්‍රේ නම සක්‍ර නමස්සන සූත්‍රය. සක්‍රයේ වෙන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි දෙදෙනාට අධිපතිය. සාතු මහ රාජිකයයි තාවතිසයයි ඒ විතරකුත් නෙමෙයි දෙවලෝක 6. දෙවලෝකේ සක්‍රයට වැඩිය දෙවියෙක් නෑ. මේ සක්‍රය දවසක් මාතලී දිව පුත්‍රයාට ඒ කියන්නේ තමන්ගේ දිය පුරාට කතා කරලා කියනවා මාතලී අශ්ව 1000ක් දෙදපු රතේ ලෑස්ති කරන්ද නන්දන මෙන්නට ගා. අශ්ව 1000ක් කොන හිතන්ත කොසට දවල් කම්ලා දෙකෙන් පුළුවන් දිවලෝකේ පොත් සක්තු කියලා. ඇත්තට දිවලෝකේ කියන්නේ සුගතිය අපායනේ තිරිසන් ලෝකේ කියන්නේ අපාය. සුගතිය ඇතුලේ දුගති කියන බෑ. මනර දියාගෙන මේ අශ්වය කියන්නේ සත්තු නෙමෙයි දිව්‍ය පුත්‍රයා. ඇතෙක් නෙමෙයි. අයිනාවන දිව්‍ය පුත්‍රයා එයා තමයි දෙවියන්ගේ ගමන් බිමන් වලදී ඇතෙක් බවට වෙස්වලා ගන්න. එනිසා පින්කම් කළා හරියට කරක් අල්පේශාකේ වුණොත් දිව්‍ය ලෝකෙ ගිහින්වත් එක එකාට සම්බන්ධ වෙනවා. දෙන්නේ පින් අඩු සැප අඩු එක එකාට සම්බන්ධ වෙනවා. දිව්‍ය ලෝකෙ ගියත් දැන් මාතලී රටේ ලෑස්ති කළා දේවේනි හරි යම් සක්‍රය රටේකට වෙලා යන ගමන් පින්වත්නි ඈතින් පේන මනුස්ස ලෝකේ දැකලා මම මොකද කළේ නැගිටලා මනුස්ස ලෝකෙට වන්දනා කළා. මාතලී ඇහුවා ඔබතුමාට වැඩි දෙවියෙක් මේ දිව ලෝකේ නැහැ. සතරවරන් දෙයියොත් ඔබට වදිනවා සදිවලෝක වාසී දෙවිවරුත් ඔබට වදිනවා. 32ක් එක්ක සෙල්පති දෙවිවරුත් වදිනවා. මේ ප්‍රදේශවල රටවල සියලු නායකයෝ පාලකයෝ කුඩාන්තට වදිනවා. ත්‍රිවේදයේ ඉගෙනගත්තු බ්‍රාහ්මණයෝ වදිනවා. එහෙම එකේ ඔබ වහන්සේ මේ කාටද වෙන්නේ? ඔන්න සත්‍යය කිව්වා මම වදින්නේ මේ ලෝකේ ඉන්න යම් පිරිසකට. මට වදින ගොඩාක් අය හිටියට මමත් වදින පිරිසක් ලෝකේ ඉන්නවා. සක්‍රය ඉස්සෙල්ලාම කාටද වදිනවා? අහංච සීල සම්පන්නේ චිරරත්ත සමාහිතේ සම්මා පබ්බජිතං වන්දේ බ්‍රහ්මචර්ය පරායන. සීල සම්පන්න වූ හොඳට සීල රකින්න. ඊළඟට කියනවා චිරරත්ත සමාහිතේ දීර්ඝ කාලයක් තිස්සේ හිත හදන්න උත්සාහ කරන. ඊළඟට කියනවා බ්‍රහ්මචර්ය පරායනේ දෙවෙනි කොට බ්‍රහ්මචර්ය සීලේ රකින්න සම්මා පබ්බජිතං වන්දේ උතුම් පැවිද්දන්ටයි මේ වෙන්නේ. එනම් මතක තියාගන්න දෙයියෝ ඉස්සරහම වදින්නේ කාට? භික්ෂුවට උතුම් පැවිද්දන්ට. හැබැයි නිකම් නෙමෙයි. සිවුරලාගෙන කියලා දෙයියෝ වදින්නේ නැහැ. සක්‍රය පැහැදිලිව කියන්නේ මේ සිල් රකින්නවා නම් සමාදන් වෙච්ච සීලය තුළ සාවර වෙනවා නා. දැන් මේ මන් සිල්පද මහ ගොඩක් තියෙනවා. මේ හැම එකම නැති වුණා තමන්ගේ උතුම් සීලය ආරක්ෂා කර ගැනීමට හේතු වෙන සිල්පද ටිකවත් රකින්නවා නම් ඊළඟට චිරරත්ත සමාහිත හිත හදනවා නම් උදාහරණයක් කාලේ ස්වාමීන් වහන්සේ නමක් කැවිලා කියනවා ස්වාමීන් මන් යනවා සිවුරු අරගෙන උදාහරණ මොකෝ නෑ බෝරන් සිල්පද ගොඩාක් දාලා ඉති මුත්තර රටේ පුරුණා කාට දැන් සම්පදා ආන්දෝලන සිල්පද කීය 227ක් පඤ්ඤාන්ත ග්‍රාමරු ත්‍රිවිධම් මහාමුරු මම අපි උපසම්පදාය 220 මේ සාමණේරයන්ට නම් 10යි අපිට තියෙනවා සිල්පද 227ක් අරහතුරු කියන ඔච්චර රකින්න බෑනේ ඒසක් මම යනවා දියුර බුදුහාමුදුරුවෝ උඹට එකක් රැක ගන්න බැහැ. අර එකක් නම් ඉතින් මොනවද කරලා පුළුවන්. උදාහරණයක් එහෙනම් හිත රැකපන්. හිත රැක්කොත් 227ම
රැකේ මතක තියාගන්න. මෙතෙන්දි සක්‍රිය කියන හිත හදනවා නම් ගුරු කියනට වදින්න දෙයියන්ට පිස්සු නෑ. දෙයියෝ හැම මිනිහටම වදින්නේ නෑ. පරණ මිනිස්සු කොහොමද කිව්වේ? හිතියෝ හොඳට හැදී දෙවියෝ උඹට වදී. එනිසා මතක තියාගන්න දෙවියෝ වදින්නේ හැදිච්ච මිනිසුන්ට විතරයි. අනිත් හැමෝම දෙවියන්ට වැඩිය යුතුයමයි. දෙවියෝ ඊට වැඩිය උසස්. සමාජවල මිනිස්සු දෙවියන්ට විදේශ ආකාශත්තාගේ උම්මාට්ටාගේ මෙහෙම වැඩගෙන කිව්වොත් එහා පැත්තේ ඉන්න කපේ මේක කරපම් මේක කරපම්. දෙවියන්ට වැඩගෙන පිළිවෙන්නේ නැහැ. දෙවියෝ අපිට වදිනවා අපි වදින්නේ නැහැ. පිස්සු. ඔලේ හොඳ නැද්ද කියලා බලන්න. දෙයියෝ වෙලා ඉන්නේ මිනිස්සෙක් වෙලා ඉඳි කරගත්ත පින් නිසා. එහෙම නැතුව අපි දෙන ඒවා නිසා නෙමෙයි. සමහර කෙනා දෙයියෝ ජීවත් වෙන්නේ අපි දෙන පිළිඳුර. ඇයි ඔයත් එක්කද දෙයියෝ අපගතයි කියන්නේ? දෙයියෝ කියන්නේ හොඳට පින් තියන අය. ඔබ පින් දුන්නත් එකයි නැතත් එකයි. දැන් ඔබ පින් දුන්නොත් දෙයියෝ සතුටු වෙයි. ඔබ කෙරෙහි ආශිර්වාද කරයි ආරක්ෂා කරයි. හැබැයි ඔබ නොදුන්නත් දෙයියන්ට ප්‍රශ්නයක් නැහැ. කරගන්න ඕනේම කරගෙන ඉවරයි. දෙයියෝ කියන්නේ ශාස්ත්‍රීය පිරිසක්. එනිසා මතක තියාගන්න දෙයියෝ කියන්නේ හොඳම පිරිසක් නම් ඔයත් දෙන්නේ මිනිස්සෙට දෙන්න සුදුසු දේවල් අතර හොඳම දේ නම් හොඳම කෙනෙක්ට හොඳම දෙයක් හොඳම විදියට දෙන්න අත් දෙක එකතු කරලා වැටගෙන දෙයියන්ට වඳින්න ඕන. ආයි මෙහෙම කරන්න ඕනෙත් නැහැ මෙහෙම කරන්න ඕනෙත් නැහැ. වැදගෙන දෙන්න මේ ලෝකේ මහා බලවන්ත පිරිසක්. දිව්‍ය තලවල ඉන්න සෝවාන් දෙවිවරු, සකෘදාගාමී දෙවිවරු, අනාගාමී දෙවිවරු ගියට වැඩිය උසස් නැද්ද? ආර්ය දෙවිවරු මොන්න තරම් ශ්‍රේෂ්ඨද? එසා හොඳම දෙයක් දෙවි වැදගෙනම දියුතුයි. මං යම් දවසක කලානම් නපුර කලානම් අයහපත කලානම් පව කලානම් අකුසල චක්කම් වහතෝ පදං ගුණා පිටිපැත්තේ දැන්ද හරත්තරෝදේ වගේ ඒවා. ඒවට ලෝකයට සාප කරලා වැඩ නැහැ. අද මිනිස්සු මොනවාරි ජීවිතේ කඩාකප්පල් වෙද්දි Tamanට බැරි වෙද්දි නොහැකියාව වහගන්න කියනවා. ආන්දරනේ අපිට මොනවාරි කරලා බඩට මොනවාරි දීලා අපේ ඉඩමට මොනවාරි ඉහලා මනස්කාරක මතක තියාගන්න. සසර ඔබට අපල තියෙනවා නම් අපල කියන්නේ සසරේ ඔබ චපල හිතින් කරපු හැමදේ. ඔබම කරගත්ත දේ නිසා වෙන කවුරුත් කරපුවා නෙමෙයි. බුදුවරු ඒකයි දේශනා කරන්නේ. බාලයා, පෞකාරයා, මෝඩයා හැමතිස්සෙම පව් කරද්දී ඒවැ විපාක ගැනවත් හිතන්නේ නැතුව මහා උදාරවට පව් කරනවා. හැබැයි විපාකෙද්දී ආගි දඩුව තප්පති හිතන්නත් බෑ ලැබුණේ වගේ. හොඳට ඉන්නවා. විශ්වවිද්‍යාලය යනවා, ඉගෙන ගන්නවා, රස්සාවක් කරනවා. හැබැයි හිතපු ගමන් පිළිකා. කැන්සර් කියනවා මැරිලා. හොඳට ඉන්නවා, යාන වාහන තියෙනවා, ගෙවල් දොරවල් හදනවා, සන්ධිභාගේ තියෙනවා. හිතපු ගමන් බස් එක යනවා බෙල්ලොටි. ඉල්ල මැරෙනවා. ආගි දඩුව තප්පති ලැබුණේ වගේ. ඇයි? කර්මයන් කරලා ඒ විපාක ශක්තිය අපි එකතු කරගෙන තිබ්බනම් විදින්න මොනේ කවුරුත් කරපු ඒවා නෙමෙයි. අපි එහෙම වෙද්දි තමයි කියන්නේ අයියෝ අපිට මොනවා හරි කරලා. මතක තියාගන්න තමන් කරපු දේ. ඒ නිසා ළමයින්ට, තරුණයන්ට, වැඩිහිටියන්ට බුදුවරු කියනවා ජීවිතය තුළ ඔබ කරන කර්මයේ කර්මඵල විපාකයේ රැස් වෙනවාමයි. තින් කරනවා නම් අවබෝධයෙන් යුක්තව දෙවියෝ හැමතිස්සෙම ආශිර්වාද කරනවා. සංඝේ අගාරවා විහෙරති අපතිස්සා. උපාසකයා කවදාවත් සංඝයා විවේචනය කරන්න යන්නේ නැහැ. කියන්නේ අද ඉන්නේ ගොඩාක් උපාසක ස්වරූපයෙන් ඉන්න චණ්ඩාලයෝ. පන්සලට එනවා, දන් දෙනවා, ආන්දෝලක කතා කරනවා. කතා කළේ යන්න ගමන් බයිනවා කුට දෙනවට අපිට දහන්න ඕනේ කියලා. කොරලේ ගෝවිදාන්දුරු උන්වහන්සේ වැඩ ඉන්න කාලේ හරි ලස්සන කතාවක්. මොකද උන්වහන්සේදී කොළොන්නාවේ පල්ලෙය බෝධිය, මම කොළොන්නාවේ මහා පන්සලේ. අපි දෙන්න එක පන්සලේ. ගෝවිදාන්දුරුගේ පන්සලේ මහත්යෙන් දැම්ම CCTV කැමරා. දාලා ඉවර වෙලා ගේට්ටුව ළඟ කැමරාවට හයි කරා මයික් එකක්. කියන ඒවා ඔක්කොම රෙකෝඩ් වෙනවා.
ආම්රුවේ බිබිල පැත්තේ බණකට ගිහිල්ලා රැය වෙලා ඇවිල්ලා නිින්ද යන්නේ නැති නිසා දැම්මා කැමරාව දවල් මොකද වෙලා තියෙන්නේ බලන්න. තාත්තයි අම්මයි පුතයි සීනි කිලෝ එකයි දැන් කට්ටිය අරගෙන ඇවිල්ලා. ඔයලාගේ මයික් එක ඔන් කරාම තාත්තා කියනවා මූ ඔය මගුල යනවද දන්නේ නැහැ. දැන් කීපාරක් ආවා. මූ ඔය මගුල යනවද දන්නේ නැහැ. ඉන්න උන්නාන්නේ නැහැ. බයි කාටද? හොරල්ලි කොවිද හාමුදුරනේ. උන්නාන්සේ මට කියනවා බලාපන් මේ අක්කා මාව හඳුනන බුදත් කට්ටිය අතට දුන්නේ බුදුහාමුදුරුවෝ දැක්කා වගේ කියලා. පේනවා මූණට මොන කියලා නැති තැන බයිනෝ උපාසකයෝ නේ සරකාණි මතකයිනේ දීලා මැරුනේ සරකාණි කොහෙද අපායද කියලා අපමකුවා නෑ සරකාණි දිව්‍ය ලෝකේ සරකාණි සෝවාන් වෙලා ඉඳරුනේ එපාර හාමුදුරුවෝ අහනවා කොහොමද දිව්‍ය ලෝකේ ගියේ උදාහරණ මොකක්ද කියන්නේ මහණෙනි බිව්වා තමයි හැබැයි සරකාණි බුද්ධ මානතයි බිව්වා තමයි සරකාණි ධම්ම මානතයි බිව්වා තමයි සරකාණි සංඝ මානතයි ඒ කියන්නේ බීලා කියවන්නේ බුදුගුණ බීලා කියනවා අපේ කර්මෙන්දී මේව අවබෝධ කරගන්න බැරි වුණාට ධර්මයේ තමයි ශ්‍රේෂ්ඨ බීලා කියනවා අපි කාලා කන්නේ උනා කියලා මේ හාමුදුරට බැනලා වැඩක් නැහැ උන්වහන්සේලා ශ්‍රේෂ්ඨයි සුපටිපන්නයි උච්චපටිපන්නයි බීලා දෙනවා සරණානි හැම තප්පරයකම පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කළා ඔහු උපාසකේ සෝතාපට්ටි ඵලයට පත් වෙච්ච කෙනෙක් දැන් දේවතාවෙක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා එනිසා උපාසකයා සංඝයාට බයින්නේ නැහැ ඊළඟට සීලේසු වදාරවා විහෙරති අප්‍රති සෞපාසකයා කවදාවත් සීලේක සිල්වතුන්ට කරගන්නේ නැහැ තමන්ට රැක ගන්න බැරි වුණා කියන අනුත්තරයේ සිල් මයින්නේ සිල් හොයන්නේ සීලයට දරහන්නේ නැහැ. අද ගොඩක් වෙලාවට විවේචන කරනවානේ පිළිම. ඇයි විවේචන කරන්නේ? තමන්ට කරන්න බැරි දෙයක් උන් කරන්නේ එතන එන්නෙම විවේචනේ. වෙන මොකටවත් නැහැ. ඒ නිසා තමන්ගේ ගුණධර්ම දියුණු කරනවා මිසක් පින්වත්නි තව කාගේවත් ඒවා මයින්දයන්ද එපා. ගුණධර්ම තුල ස්ථාවරයි. උපාසකයා සීලයට කවදාවත් දොස් නගන්නේ නැහැ. ඊළඟට උපාසකයා සමාධියට කරහන්නේ නැහැ. කවුරු හරි හිත හදනවා නම් සමතේ තුල විදර්ශනාව තුල රැකෙනවා නම් එයා තමන්ගේ හිත හදලා නම් උපාසකයා එකට කරහන්නේ නැහැ. මෙන්න මේ කියන කරුණු බුද්ධ ධම්ම සංඝ සීල සමාධි මේවට බයින් නැති කෙනාට අපි කියනවා කවුරු කියලා? උපාසක. උපාසක ගුණධර්ම කියනවා නම් දෙයියෝ මනිනවා. අතර දිබ්බාගේ ධර්මයට බැන මාන්දල් වලට බැන ආන්දරට බැන අතරින් දෙයියෝ බලන්න කියන වැඩක් නැහැ. දෙයියෝ ඇහැක් කරනවත් බලන්නේ. හැබැයි කවුරු හරි තමන්ගේ මෝඩකමට හිතුවොත් මේ ඉන්ද්‍රජිකේ හොඳට ඉන්න ඕනේ කියලා. සින්දුවලින් කියන්නේ ඉන්ද්‍රජිකේ හොඳට ඉඳලා හෙට මැරෙන්න කියලා දන්නේ නැහැ. කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා එහෙම ඉතාලගෙන කල්පනා මනුෂ්‍ය ලෝකෙ ඉන්නේ ටිකයි. ඒකත් මෙහෙම ඉන්න පුළුවන් නෑ. ඒ නිසා මසුල් බද්දෝයි කණ්ඩ නම් බල්ලෝ මරලා හරි සල්ලි බලන්න. කොංගොලියට මිනි මරනවා, වරකම් කරනවා, අපචාර කරනවා, දුරාචාර දුසිරිත කරන ඉන්න ටික මසුල් බද්දෝයි කනවා. මැරිලා කල්ප 10000 ගානක් නිරයේ දුක් විඳිනවා. ඔයත් හිතන්නේ මොකද්ද වැඩිපුර මොකද? ටික කාලයක් දුක් විඳලා දිගු කාලයක් සැප විඳින එකද ටික කාලයක් ජොලි කරලා දිගු කාලයක් දුක් විඳින එක බුදුරු අපිට කියන්නේ මත්තා සුඛ පරිච්ඡාදා පස්සේ තේ විකුලක් සුඛ මහා සැපයක් ලැබෙනවා නම් සුළු සැපය අත්දැකපන් අද ගොඩක් අය සසරේ දුක් විඳින්නේ මේ සුළු ජීවිත කාලේ සැප විඳින්න මස්කෑ ලක්කන්න අරක්කු ටිකක් වොත් ඒකල හිතන් ඉන්නවා මේ ඉන්න ටිකේ ඉන්න මරණයට පස්සේ වැඩ නැහැ බෑ කල්ප 10000 ගානක් නිරේ පැහෙන්න යද්දී අපිට ඒ විපාක වල බරපතලකම තේරෙනවා මතකයි නේද අර පොදොරතුරු දීනයක් දැක්කා ලෝලිය හැලියට නටන හතර දෙක දූසනසෝ කියලා කියනවා කීන දැකලා බුදුහාමරන් කියනවා මේ මොකද
ඒ පාරක ඔය අහවල් සිටුවරු අතර දෙනා රජුගේ ඔළුව ඇත ගහලා. මොකද ස්වාමීනි වෙලා තියෙන්නේ? ඒ පාර කිව්වා උන් හතර දෙනා ගත කරපු ජීවිතය ගැන මට අපේ හොඳට කාලා බින්ද ජොලි කරපු උන්නේ කිව්වා. පන්සිල් පද පහම කැඩුව බුදුහාමුදුරුවෝ උන් හතර දෙනා තමයි ඔය ලෝකුමුනිරේ දුක් විඳින්නේ. අවුරුදු 30ක් උඩ එනවා යට. බුදුහාමුදුරුවෝ කියනවා මහා නිරේ පැහිලා එතනින් තමයි ලෝකුමුනිරේට ආවේ. ඒගොල්ලෝ මේ කෑගදහ කියන්නේ අනේ මිනිසුනේ පව් කරන්න එපා පිට වැරදුනා උඹලා නම් වරද්ද ගන්න එපා කියලා. හැබැයි ඉතින් ඒවා තේරෙද්දී වැඩේ වෙලා ඉවරයි පෙරහැර ගිහිල්ලා. නිසා බුදුරු කියනවා කවදාවත් අධාර්මිකව ජීවිත ගත කරන්න යන්න එපා. ඔය හතර තියෙනවා නම් දෙයියෝ ඔබට වදිනවා. මොනවද? පින් කරනවා නම් සිල් රකින්නවා නම් ඊළඟට ධාර්මිකව ජීවිතය ගෙවනවා නම් උපාසක ගුණ ධර්ම රකින්නවා. එනිසා මතක තියාගන්න මෙන්න මේ ගුණ හතර ඉන්ද්‍රිය සංවර කරන්න, කෙලෙස් තුනී කරන්න, මාන්නය අඩු කරන්න අටලෝ දහමේ නොසැලී මේ බල නිවන් පිණසම හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා.